හොඳයි මේ ලෙසින් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ නිවාස පාද බිඳීම සම්බන්ධ තව තියෙන ක්‍රමවේදයක්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා පාද 8ක් අරගෙන කොහොමද බෙදන්නේ කියලා. තව මෙතඩ් එකක් තියෙනවා. ඒ තමයි පාද 15කට බෙදනවා අපි මෙතනදී. ඒ කියන්නේ කෑලි 15කට බෙදලා ඒක ආශ්‍රයෙන් යම් යම් තීරණ අපි ගන්නවා. අපි බලමු දැන් ඒක කොහොමද කරන්න කියලා. එතකොට මේ මෙතඩ් එක තමයි ගොඩාක් කට්ටිය පාවිච්චි කරන්නේ. සහ මේක ඉගෙන ගන්න තව දෙයක් තියෙනවා. මේක අපිට ගොඩාක් පොඩි ඉඩම් වල කරන්න අමාරුයි. ඒ කියන්නේ අපි අතීතයේ තිබ්බ ඉඩම් වල මේ දේවල් කරාට දැන් දින ඉඩමුත් එක්ක මේ දේවල් චුට්ටක් කරන්න අමාරුකමක් තියෙනවා. ඒතර අනිවාර්යෙන් බලන්න මේ මෙතඩ් එක අනුව කරද්දී ප්‍රධාන දොර සහ ඊට පස්සේ අපේ බිත්ති ටික හරියට තියෙනවද කියලා මේ මෙතඩ් එකේ අනුදොරවල් සහ වින්ඩෝස් වගේ දේවල් සමහරලාට ඔයාලට මේ මෙතඩ් එකේදී පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් ඉඩමත් එක්ක ඉගවා දක්ෂ නම් මේ වැඩේ වාට කරගන්නත් පුළුවන්. හරිද? අපි බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඒකටත් මේ වගේ මම ප්ලෑන් එකක් කරන් තියෙනවා. ඒකේ මම හයිඩ් කරගෙන තියෙනවා ගොඩාක් ලේයර්ස් කීපයක්ම. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ ප්ලෑන් එක කරන් තියෙනවා. මේකේ ෆ්ලෝ එක, ඒ කියන්නේ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. ඊට පස්සේ මම කරලා තියෙන විදිහේ ඒකේ ලයින් එකක් ඇඳගෙන තියෙනවා. අර පාද 8ක් බෙදද්දී අපි ඇඳා වගේම තමයි මේ විදිහට ලයින් දෙකක් දෙපැත්තට ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒක නම් කරගෙන තියෙනවා. එකේ ඉඳන් 15 දක්වා 1 2 3 4 5 ඔය විදිහට 15 දක්වා එක නම් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේව නම් කරගෙන තියෙනවා මං නන්දා භද්‍රා ජයා රික්තා පූර්ණා. ඊට පස්සේ ආයෙත් පටන් ගන්නවා නන්දා භද්‍රා ජයා රික්තා පූර්ණා කියලා. මේකේ කොළ පාට සහ රතු පාටින් දාලා තියෙන එක තේරුම තමයි කොළ පාට කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් සුබදායි විදියට. ඊට පස්සේ භද්‍රා කියන ඒවා අසුබයි කියලා තමයි අපි සලකන්නේ. ඒක නිසා තමයි මේ විදියට දෙකක් කොටස් දෙකකට පාට කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී එතකොට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේක බෙදා ගන්න ධර්මයව දන්නවනේ. මෙතන ගිහිල්ලා විලා ඩිවයිඩ් එක පාවිච්චි කරලා අපිට බෙදා ගන්න පුළුවන්. හරි. මම මේක කලින් කියලා දුන්නා. මෙතනදී වෙන්නේ මෙන්න මේ සුබ ඒවට විතරයි අපි සාමාන්‍යයෙන් වෝල් වගේ දේවල් ලබන්නේ. අපි බැලුවොත් මෙන්න මේ විදියට මම කන්ස්ට්‍රක්ෂන් ලයින් ඇවිල්ලා මේකේ වර්ටිකල් කියන එක දෙන්න. දැන් අපි මේ බිත්තිය සැලකුවොත් එimheට බලා ගන්න පුළුවන් මේ බිත්තිය කියලා කොහෙද තියෙන්නේ කොහෙන්ද? නන්දා පාදයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? නැත්නම් නන්දා කියන කොටසෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒක සුබ බිත්තියක්. හරිද? සුබ පාදයකට තමයි මේ බිත්තිය තියෙන්නේ. ඊට පස්සේ මේ බිත්තිය සැලකුවොත් මෙන්න මේ බිත්තිය හිතුවොත් මේ 11න් ගිහිල්ලා තියෙන්නේ. කොහෙන්ද ගිහිල්ලා තියෙන්නේ? එහෙනම් ඒකත් නන්දා සහ පූර්ණා ඒ අතර තුලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක ගැටලුවකුත් නැහැ. අන්තිමේට තියෙන මේ බිත්තියනේ. මේ බිත්තිය අපි සැලකුවොත් මේ බිත්තිය කොහෙන්ද ගිහිල්ලා තියෙන්නේ? ඒකත් මෙන්න මේතනින් ගිහිල්ලා තියෙන්නේ. ජයා කියන එකෙන් ගිහිල්ලා තියෙනවා. මම ඒකත් තියාගන්න මේ විදියට. මෙන්න මෙතන සහ මෙතන පොයින්ට් එක තියාගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ බිත්තිය කියලා තියෙන කොහෙන්ද? ජයා කියන කොටසෙන් ගිහිල්ලා තියෙන්නේ. හරිද? තේරුණානේ? මම හිතන එක තේරෙන්නේ නැති කියලා. ඒතර මේ පැත්තට මේ බෙදා ගන්න ඒ වගේ අපි සලකනවා උඩ අතර තියෙන ඒවා ටික. මේ පැත්තට තියෙන බිත්ති ටික මෙතනින් තමයි ඉන්නේ. මේ පැත්තට අපි ආයෙ එකක් ඇඳ ගන්න ඕනේ. ඒක මම ගිහිල්ලා වෙරලා vertical කියන එක horizontal කියලා පෙන්නන්න. මෙතනින් ගියාට පස්සේ මේ බිත්ති මේ ජයා එකෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ මේ ප්ලෑන් එකේ. එක තැනින් ගැටලුවක් තියෙනවා එන්න මෙන්න මෙතන. මෙතන බලන්නකො මේ කොහෙන්ද කියලා තියෙන්නේ? රික්තා කියන එකෙන් තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මේක ගැලපෙන්නේ නැහැ. මේක අපිට වාස්තු අනුව මේ බිත්තිය අපිට සලකන්න බෑ නිවැරදි කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ බිත්තිය අපි එක්ක අරන් යන්න ඕන මූව්මන්ට් කරලා මෙන්න මෙතනින් මේ ජයා කියන කැලලට අරන් යන්න. මෙතනින් බිත්තිය ඉවර කරන්න ඕන. මේ උඩ මදි නම් ඔයාලට කරන්න වෙන මොකද? පූර්ණා ගාවට මේක අරන් යන්න. තේරුණානේ? මෙන්න මේ රික්තා එකෙන් මේක තියෙන එක වැරදි. මෙතනින් බිත්තියක් આવොත් වැරදි. මෙතනින් බිත්තියක් આવොත් වැරදි. අන්න ඒක තමයි මේ කියන්නේ මේකේ සරලවම. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. බොහොම සරල දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒතර දැන් අපි ෆවුන්ඩේෂන් හරි. වෝල් ටික එන විදිහ දැන්වා දන්නවා. මේ මෙතඩ් එකට අනුව. ඊට පස්සේ ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා මේ ඩෝස් සහ වින්ඩෝස් උත් මේකට අපිට බලන්න සිද්ධ වෙනවා. ඒ තමයි මේකේ එජස් ටික. ඒ කියන්නේ අපි ඉවර වෙන තැන් ටික අපි අනිවාර්යෙන් මේකේ සුබ පාදයකට තියාගන්න ඕන වෙනවා. අපි ඒක මේ විදිහට තමයි සලකන්නේ. දැන් මෙන්න මෙතන ගත්තොත් මෙන්න මෙතනින් තමයි අපේ ඉවර වෙලා තියෙන්නේ. මෙතනින් තමයි මේක ඉවර වෙලා තියෙන්නේ. දැන් බලමු මේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේක තියෙනවා නන්දා. ගැටලුවක් නැහැ මේක. හැබැයි මේක තියෙන්නේ කොහෙද? රික්තා එකෙන්. එහෙනම් මොකද වෙන්නේ? මේක ගැලපෙන්නේ නැහැ. මොකද අපිට කරන්නේ ඩෝ එක අපිට අරන් යන්න වෙනවා මෙන්න මේ හරියට. දැන් හිතන්න මේ ඩෝ එක මම මේක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මම මේක මූව් කරගන්නවා මෙන්න මේ විදියට. මෙන්න මෙතන ඉඳන් මූව් කරන් යනවා මෙන්න මේ හරියට. මේ තියෙන්නේ. මෙන්න මෙතනින් මම තියාගන්න. දැන් බලන්න මේක කියලා තියෙන ජයා එකෙන් මේක කියලා තියෙන කොහෙද? පූර්ණා එකෙන්. ඔන්න ඩෝ එක අපි හරියට තියාගත්තා. මැද තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අන්තිම කෙරවලවල් දෙක හරියට තියෙන්න ඕනේ. දැන් කියන එක පැහැදිලි වෙන්නේ නැති. මේ වගේම තමයි වින්ඩෝ එකක් තියද්දි වින්ඩෝ එකක් නම් මෙතන තියෙන්නේ අනිවාර්යයෙන්ම ජයා සහ පූර්ණයෙන් තියෙන්න ඕනේ. හරි දෙකෙන් අපි වින්ඩෝස් යන්නේ. එතකොට වින්ඩෝ එකක් දැම්ම කියලා මෙතනින් ඉවර කරන්න බෑ. රිත්තකින් ඉවර කරන්න බෑ. තේරෙනවනේ? අනිවාර්යෙන් සුබ පාදකින් පටන් ගන්න සුබ පාදකින්ම ඉවර කරන්න ඕනේ. හරි ඔක තමයි මේක කියලා දෙන්නේ බොහොම සරල දෙයක්. කෑලි 15කට බෙදාගත්ත ලයින් එකක් ගහගෙන ඊට පස්සේ මේ විදිහට අවශ්‍ය නම් ගණන් කරගන්න ප්ලෑන් කීපයක් ඔයා අඳිනකොට වර පුරුදු වුණාට පස්සේ මේක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ වෝල් ටික අනිවාර්යෙන් මේ සුබ පාද වලට තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම අසුබ පාද වලට තියෙන්න බෑ කිසිම. අසුබ පාද වෙන්නේ භද්‍රා සහ රික්තා එක. ඒ වගේ මේ පාද වලින් පටන් ගන්න හෝ ඉවර වෙන්න බෑ
ඩෝ එකක අන්තිම කෙරවල ඩෝ එක අන්තිම කෙරවලක් හෝ වින්ඩෝ එක අන්තිම කෙරවලක් පටන් ගන්න හෝ ඉවර වෙන්න බැහැ මේ අසුබ පාදවලින්. තේරෙනවානේ? මේක ගොඩාක් අපේ අලුත් ප්ලෑන් වල කරන්න අමාරුයි. මොකද අපේ තියෙන පොඩි ඉඩම් නිසා. නමුත් කරන්න පුළුවන් තරමක් උත්සාහ ගන්න මේ ප්‍රධාන දොරවත් මෙන්න මේකේ මේ ගැලපෙන සුබ එකට දාගන්න try කරන්න. ඒක ගොඩාක් වටිනවා. බිත්ති ටික නම් වාට ගන්න පුළුවන්. අපේ අර අණු දොරවල් සහ මේ වින්ඩෝස් තමයි ගන්න චුට්ටක් අමාරු වෙන්නේ. ඒක චුට්ටක් සැලකිලිමත් වෙලා පුළුවන් තරම් උපරිමයක් කරලා දෙන්න බලන්න. සමහර විට අමාරු වෙන්න පුළුවන් ඉඩමේ මේ ප්‍රමාණයත් එක්ක. මේක විද්‍යාත්මක පසුබිම ගත්තොත් මේක කියන්නේ සාමාන්‍ය අපි තලයක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ තලයේ අපි ගෙදර හදාද්දි මේක ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා. ඒ කම්පණය වෙන තරංගත් එක්ක තමයි මේක අපි සලකලා තියෙන්නේ. වාට Google කරොත් එහෙම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. Wikipedia එකේ තියෙන මේ විස්තර මේ විදිහට තමයි කම්පණය වෙන්නේ. ඒකත් එක්ක තමයි මේක සලකන්නේ කියලා නවීන විද්‍යාවෙන් මේ ටික හොයා ගන්නකොට. ඉතින් වාස්තු අනුව මෙහෙම මුකුත් කියලා නැහැ. කම්පණය වෙන නිසා මෙහෙම දානවා කියලා. නමුත් අර දැන් ඉන්නේ කට්ටිය හොයද්දි මේක ඇයි මෙහෙම කියලා තියෙන්නේ කියලා මේ වගේ හේතුවක් තමයි ගොඩක් කට්ටිය පැහැදිලි කරන්නේ. ভাইබ්‍රේෂන් එක නිසා කියලා. ඉතින් ভাইබ්‍රේෂන් වෙන විවිධ ආකාර ගොඩක් තියෙනවා. ඉතින් සමහරලාට මේක පිළිගන්න පුළුවන්, සමහරලාට පිළිගන්න බෑ. ඉතින් ඒක ඔයාගේ මතය. ඒක අනුව තීරණය කරගන්න. ඉතින් මේක ගොඩාක් කට්ටිය පාවිච්චි කරනවා. ඒක නිසා මේ මෙතඩ් එක පාවිච්චි කරන්න වාගේ හවුස් ප්ලෑනින් අඳිනකොට ෆවුන්ඩේෂන්ස් ටික සහ ඩෝ වින්ඩෝස් ටික තීරණය කරගන්නකොට මේ ක්‍රමෙත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අර 8කට බෙදලා වැඩේ කරන එකත් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් මේ මෙතඩ් එක තමයි ගොඩාක් කට්ටිය පාවිච්චි කරන්නේ. ඒක නිසා මේ ක්‍රමෙත් පුරුදු වෙලා ඉන්න ඔයාගේ ප්ලෑන් අදිද්දි පාවිච්චි කරන්න.